අපේ සැප සතුට තීරණය කරන්න ඕන අපි මත. අපේ සැප සතුට තහවුරු කරන්න ඕන අපි මත. එතකොට මේ කාරණේදී බොහොම වැදගත් පුරුදු වෙන්න ඕනේ. අවශ්‍යතාවය ඉෂ්ට කරනවා විනා ආශාව පසුපස නොයයින්ට. මොකද පින්නතුනි මෙහෙම දේශනා කරන්නට හේතුව අපිට අවශ්‍යතාවයන් සම්පූර්ණ කරගන්න පුළුවන්. හැබැයි කවදාවත් අපේ ආශාවන් සන්තරපණය කරලා ඉවර කරන්න හම්බෙන්නේ නැහැ. මේ කාරණේ ඔළුවේ තියෙන තාක්කල් මිනිස්සුන්ට පුළුවන් අනුන්ගේ දේවල් හොයන්න නැතුව ඉන්න. අනුන්ගේ දේවල් හොයන්න නැතුව ඉන්න. අනුන්ගේ දේවල් හොයන්නේ නැහැ කියන තැනදීම සිද්ධ වෙන අකුසල් ප්‍රමාණය බොහොම අඩුයි පින්නතුනි. තථාගතයන් වහන්සේ දේශනා කරනවානේ පින්නතුනි මරණ මංචකේ ලොවයි මෙලොවයි දොහලණය වෙනකොට පුත්තාමත්ති ධනම්මත්ති තිබාලෝ විහඤ්ඤති. අත්තාහි අත්නෝ නත්ති කුතෝ පුත්තෝ කුතෝ ධනම්. අපිට අපිවත් නැති වෙනවා. මරණානුස්සති කමඨහං දේශනාවේ තථාගතයන් වහන්සේ බොහොම පැහැදිලිව දේශනා කරනවා. ඔත්පොල්ල වෙලා ඉන්නකොට එළවයි මෙලොවයි දෝලණය වෙනකොට මිනිස්සු පුදුම විදිහට අසරණ වෙනවා. එතකොට කිසිම කෙනෙක් තමන්ගේ ශක්තියට තමන්ගේ හේවණල්ලට නැහැ. පින්නතුනේ අපි බොහොම කාලෙකින් මිනිස්සු වෙලා උත්පත්ති ලබන්නේ. බොහොම කාලෙකින්. ආනන්ද හාමුදුරුවෝ තථාගතයන් වහන්සේගෙන් අහනවා බුදුහාමුදුරුවනේ මේ මිනිස්සු වෙලා උපදින එක ගැන තේරෙන විදිහට බණ ටිකක් කියන්න. ඊට පස්සේ තථාගතයන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට දේශනා කරන්නේ ආනන්ද මේ මහ පොළොවට උන්වහන්සේ නියපොත්ත ගහලා වැලි ටිකක් අරගෙන ආනන්ද හාමුදුරුවන්ට පෙන්නනවානේ. වැඩිපුරම ආනන්ද වැලි කොහෙද තියෙන්නේ? මහ පොළොවේද මගේ ඇඟිල්ලද? බුදුහාමුදුරුවනේ මහ පොළොවේ වැලි වැඩි. එහෙනම් ආනන්ද මහ පොළොවට ඇඟිල්ල ගහලා වැලි ටිකක් ගත්තාම රැඳෙන්නේ කොච්චරක්ද? ඒ වගේ බොහොම සල්පයක් තමයි මිනිස්සු වෙලා උපදින්නේ. සත්පුරුෂ පින්නතුනි සංසාරේ කවදාවත් අදිෂ්ඨාන කරගන්න ඕනේ කිසි කෙනෙකුට තෝ කියලාවත් කතා කරන්න එපා. මේ මනුෂ්‍ය ආත්ම භාවයේ නාස්ති වෙන්න පුළුවන්. කිසි කෙනෙකුගේ හිතක් රිද්දන්නේ නැහැ කියලා අදිෂ්ඨාන කරගන්න. කිසි කෙනෙකුට විපතක් සිද්ධ කරන්නේ නැහැ කියලා අදිෂ්ඨාන කරගන්න. එහෙම අදිෂ්ඨාන කරගෙන ජීවත් වෙනකොට තමයි අපිට පුළුවන් වෙන්නේ මේ දුර්ලභ මනුෂ්‍ය ආත්ම භාවයේ ප්‍රතිඵල භුක්ති විඳින්න. මිනිස්සු නිරන්තරයෙන් හිතන්න ඕන කාරණයක් තමයි මම පිට කරන වචනෙන් කවුරු හරිගේ හිතක් රිදෙයිද? කවුරු හරි මිනිස්සෙකුට අගතියක් සිද්ධ වෙයිද කියන එක මිනිස්සු නිරන්තරයෙන් කල්පනා කරන්න ඕනේ. මේ සතිය පිහිටවගෙන වැඩ කරනවා නම් අපේ පින්නතුන්ට බොහොම අපූර්වට පුළුවන් කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍යාත්භාවය මේක ආරක්ෂා කරගන්න. ඕන තරම් අපේ පින්නතුන් දැකලා තියෙනවා අර බට ගහලා ඉන්න රෝගී. අපි පිරිත් කියන්ට යනකොට මේ බොහොම සංවේදී කාරණා මේවා. අර පිරිත් කියනකොට පිරිත් පැන් ජොග්ගුවක් තියෙනවානේ. සමහර ලෙඩෝ ඉන්නවා පිරිත් පැන් ජොග්ගුව පෙන්නලා කියනවා පින්නතුනේ ඒක කටට වක් කරන්නලු. ඇයි? පිපාසාව. ඒක අපි දකිනවනේ. ජරාවට පත් වෙනවා, ව්‍යාධියට පත් වෙනවා කියලා අපි දකිනවා. බෑ කිසිම කෙනෙක් ඒකට සූදානම් වෙන්නේ නැහැ. තව කල් තියනවා කියලා. තව කල් තියනවා. මිනිස්සු වෙනස් වෙනවට වඩා පුරුදු වෙලා තියෙන්නේ හුරු වෙන්න. වෙනස් වෙනවට වඩා මිනිස්සු පුරුදු වෙලා තියෙන්නේ හුරු වෙන්න. මිනිස්සු පණ අදිනකොට කියනවා බොහෝ රෝගී දැන් ඉතින් කතා බහක් නැහැ. හුස්ම වැටෙනවා විතරයි කියලා. නෑ හොඳට විඥාන ධාතුව වැඩ. හොඳට වැඩ. බඩගිනියනවා. තිබහයනවා. මිනිස්සු තේරුම් ගන්න ඕනේ මේ බණ කියන මටත් පොදුයි, බණ අහන ඇත්තන්ටත් පොදුයි. මොකක්ද? අපිට කවදා හරි බඩගින්නේ මැරෙන්න වෙනවා. අපිට කවදා හරි සා පිපාසාවෙන් මැරෙන්න වෙනවා. කවදා හරි නොයෙක් කායික නොයෙක් මානසික වේදනා විඳිමින් විඳගෙන අවසානයේ මරණ මංචකයේ ලොවයි මෙලොවයි දෝලණය වෙන තැනටපත් වෙන්න සිද්ධ වෙනවා. මේ කරුණු කාරණා මිනිස්සු මොලෙන් හිතන්න ඕනේ. අද ඒ මරු පින් කරගන්නේ කුමටද කුසලට කම්මැලිවන්නේ. මේ ටිකට නේද අපි අනුන්ට වෛර කරන්නේ. මේ ටිකට නේද අපි අනුන්ට දෙස් දෙවල් තියන්නේ. මේ බොහොම පුංචි කාලයට නේද අපි අනුන් එක ගැටෙන්නේ. අනුන් තරහ කරගන්නේ. වෛරය, ක්‍රෝධය, ද්වේෂය තුලින් අපි ජීවත් වෙන්න උත්සාහ කරන්නේ. මෙන්න මේ කරුණු ටික අවබෝධ කරගන්න පුළුවන් නම් මේ පුංචි කාලය ඇතුළතදී අර්ථවත් මනුෂ්‍ය ජීවිතයක් ගෙවලා මිනිසුන්ට පුළුවන් තෘප්තියෙන් මේක අතහැරලා දාලා හැපැත්තට යන්න.